ඔන්න ඉතින් අද ඔයාලට අරන් ආවේ බූරුවෙක් ගැන වීඩියෝ එකක්. සතා දැක්ක ගමන් අඳුරනවා ඇතිනේ. කොහොමද කියලා. ඉතින් ඔන්න මේ උත්තලමට ආවේනික සතෙක් වුණත් මේ බූරුවන්ගෙන් තියෙනවා මහා ලොකු ප්‍රයෝජන. ගොඩක් දෙනෙක් ඔය අයාලේ දාලා ඇතෑරලා හිටියට මේ බූරුවා කියන්නේ මේ පොල් වතු ශාස්ත්‍රීක කරන්න යම් කිසි විදිහකට දායක වෙන සතෙක්. ඉතින් දැන් නම් පුත්තලමෙත් ගොඩාක් දුරට මේ බූරුවා කියන සතා වඳ වී යන තර්ජනයට පත් වෙලා ඉන්නේ වාහන අනතුරු වගේ දේවල් හින්දා. නමුත් මේ පුත්තලමේ කල්පිටිය වගේ මුහුදුබඩ ප්‍රදේශවල පොල්ලතු ශාස්ත්‍රීක වෙන්නත් මේ බූරුවන්ගෙන් යම් කිසි උදව්වක් තියෙනවා. මොකද සමාජ මතිමතාන්තරයක් තියෙනවා මේ බූරුවන්ගේ සද්දෙට පොල් ගස් විනාශ කරන පොල් කුරුමිනියොන් මේ නැති වෙලා යනවා කියලා. ඒකට පොල් කුරුමිනියෝ වඳ වෙනවා කියලා. අන්න ඒ නිසා මේ සමාජ මත කතාවක් තියෙනවා. ඉතින් බූරුවෙක් ඒ පොල්වත්තක් ආශ්‍රිතව ඉන්නවනම් පොල් කුරුමිනියාගේ තියෙන ඒ බලපෑම අඩු වෙනවා කියලා. ඉතින් ඒකේ විද්‍යාත්මක ක්‍රමේ නම් එච්චර අපි දන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ බූරුවෝ ඉන්න ප්‍රදේශවල පොල්ලතු මාර ශාස්ත්‍රීයයි. ඉතින් පොල් කුරුමිනියා කියන ඒ ලෙඩ රෝගය පොල් වලට නැති වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඒක මතක් කරන්න ඕනේ. ඉතින් බූරුවා කියන්නේත් ඒ කාලේ නම හැදුනට ඉතින් අපිට එහෙම අව탁සේරු කරන්න බැරි සතෙක්. මොනවා වුණත් ඉතින් අපේ පුත්තලම් ප්‍රදේශයට ආවේනික මෙම බූරුවන් කියන සත්තු ඉතින් හරි විශේෂවත් සත්තු කොට්ටාසයක්. සමහර වෙලාවට මෙයාලට තියෙන වෙනම මේ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයක්. ඉතින් හරි ලස්සන වෙලාවකට හරි කරදරකාරී සතෙක් තමයි මේ බූරුවා කියන්නේ. ඉතින් ඔන්න අද ඔයාලට මේ වීඩියෝ එකක් අරන් ආවේ බූරුවා ගැන. ඉතින් ගොඩක් දෙනෙක් මේ බූරුවාගේ ප්‍රතිලාභ ප්‍රයෝජන දන්නේ නැතුව ඉතින් නිකම්ම බූරුවෙක් වගේ කියලා ඔය සමාජ මතිමතාන්තර තියෙනවනේ බූරුවෙක් වගේ කියලා කතා කරන. ඉතින් ඔන්න ඒ වගේ තමයි මට හිතුනේ අද බූරුවෙක් ගැන ඔන්න ඔයාලට විස්තරයක් දෙන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.